තෙරුවන් සරණයි සියලුම දෙනාට. මම මගේ වීඩියෝ මාලාවක් මේ වෙනකම් කරගෙන මම ආවා. මම මේ වීඩියෝ මාලාවේ කරගෙන ආවේ ඉතිහාස කරුණු පොඩ්ඩක් මතු කරලා පෙන්නන එක තමයි මම කරගෙන ආවේ. මේකට මම හේතු වුණේ මොකද අද පුද්ගලයෙක් මිනිසෙක් බවට අද ඉපදිලා මේ රට තුල ජීවත් වෙනවා. එතකොට මේ රට මොකද්ද කියන එක තමයි ජීවත් වෙන පරිසරය මොකද්ද? ඇත්තටම මේ රටේ වටිනාකම මොකද්ද? වටිනා තැනකද තමන් අද ඉපදිලා ඉන්නේ කියන දේ අවබෝධයක් දීම සඳහා තමයි මම මෙතෙක් කල මගේ මේ ඉතිහාස කරුණු පොඩ්ඩක් මතු කරලා පෙන්වමින් ඉදිරියට ආවේ. ඒකට හේතුව තමයි මට උවමනාව තියෙනවා මේ අද මේ මිනිසුන් වශයෙන් ඉපදිලා ඉන්න මේ වෙලාවේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ දහමක් දේශනා කරලා තියෙනවා. මේ දහම අද ගොඩාක් දුරටම විකෘති වෙලා යම් වෙන පැතිකඩකට හැරිලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මට උවමනාව තියෙනවා මේ දහම මතු කරලා යම් කෙනෙකුට පෙන්වන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වුණා. ඒක නිසා මම දහම මතු කිරීම සඳහා මූලික ආරම්භයක් ගැනීම සඳහා තමයි මම මාගේ මූලික මේ වීඩියෝ 10ක් 12ක් විතර මේ වෙනකොට කරලා තියෙන්නේ. මම දැන් ඒක නිසා මගේ දැන් අරමුණ වෙන්නේ යම්කිසි දහම් කරුණක් මේ සියල්ලටම මතු කරලා පෙන්වීම. ඒකට දැන් මගේ ඉතිහාස කරුණු ගොඩක් දුරටම පෙන්වලා තියෙන නිසා තව දුරටත් ඒ මත්තේ මම පෙන්න යන එකෙන් වෙන්නේ තව කෙනෙකුට ඇත්තරම මේ ඉපදුනහම මිනිසෙක් මැරෙනවා. ඒ මැරෙන්න ඉස්සර යම්කිසි දහම් කරුණක් දැන දැක ගන්න ඕන. එතකොට ඒක තවත් ප්‍රමාද වෙන නිසා මම තීරණය කරා අද යම්කිසි දහම් කරුණක් මතු කරන එක සුදුසුයි කියලා. ඒක නිසා මම අද මුලින්ම තෝරාගත්තා මේ අක්කන සූත්‍රය. අක්කන සූත්‍රය ගැන විග්‍රහයක් කරන්න. දැන් කෙනෙකුට ඇත්තරම මේ මාගදී භාෂාවෙන් මේවා කීවහම ගොඩාක් දුරටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද මාගදී භාෂාව අද අපි කියන සාමාන්‍යයෙන් කියන්නේ මේ පාලි භාෂාව කියලා. අපි එහෙම කියමුකෝ. නමුත් මේක භාෂාව මාගදී භාෂාව. මේ භාෂාවේදී අද අපි දන්න කාලේ ඉඳලා යම්කිසි සූත්‍ර ධර්ම අහලා තියෙනවා. ධර්ම දේශනාවක් පටන් ගන්නකොට නමස්කාරය කියන්න කියලා වර වෙලා ඊළඟට පංචශීලයේ සමාදන් කරලා මේ ක්‍රමවේදයකට මෙහෙම එනවා. දැන් ගොඩක් කට්ටියට මේවා කරලා මේ පිළිබඳ දේශනාවක් පටන් ගන්න මේ ටිකට ශබ්දේ නිකුත් කරනවත් එකම කෙනෙකුට අයියෝ මේ ටිකමද අදත් කරන්න කියන වගේ නිකන් අදහසකට එනවා. ඇත්තටම මෙතනදී මේ කරගෙන ආපු පිළිවෙතේදී යම්කිසි තැනකට කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒක නිසා ඒකට හේතුව තමයි එදා බුදුරජාණන් වහන්සේ ඉන්න ධර්ම දේශනා කරන කාලේදී මේ රටේ භාෂාවල් තුනක් තිබිලා තියෙනවා. හෙළ, සකු, මගධ කියලා. එදා මේ භාෂාවල් තුනම මේ සිව්හෙළේ ඉන්න අයට මේ තේරෙනවා. ඒක නිසා එදායි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරපු මේ භාෂාව එදායි අයට තේරුණ නිසා ඒ අය ඒ ධම් කරුණු තේරුම් අරගෙන සෑහෙන පිරිසක් මේ දුක් පැවැත්ම මිදී නිදහස් වෙලා ගමන නිමා කරා. නමුත් අද වෙලා තියෙන්නේ මේ භාෂාවෙන් අද ධර්ම දේශනාව කරන්න මේවා කියනකොට මේකේ මොනවා කියනවද කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් කටපාඩම් කරගෙන ගාථා ටිකක් සූත්‍ර ටිකක් පාඩම් කරගෙන මල් පූජා කරලා ගාථා කියලා ඊට පස්සේ මේ බෝධි පූජා තියලා කවි කියලා මෙන්න මේ වගේ පාඩම් කරගත්ත දෙයක් කරගෙන යනවා. ඒකෙන් යහපතක් ලැබෙනවා කියලා සිතුවිල්ල කාතුලක් තියෙනවා. නමුත් වෙච්ච යහපතක් නැහැ. හැමතැනම තියෙන්නේ යහපත් දේවල් නෙවෙයි. මොකද ඒකෙන් යමක් අරගෙන නැති බව තමයි පේන්නේ. මම ඒක නිසා මම තීරණය කරා එදා ඒ භාෂාවෙන් ඒ කීවට මේ ධර්ම තේරුම් අරගෙන යම් තාක් දුරට මම මේක මේ තේරෙන සිංහලෙන් තේරුම් කරලා දෙන්න. එතකොට සිංහලෙන් තේරුම් කරනකොට කෙනෙකුට අද සිංහල නිසා සිංහල භාෂාව දන්න නිසා යමක් තේරුම් ගන්න පුළුවන් මනසකුත් තියෙන නිසා මේක කෙනෙකුට සිංහලෙන් කිව්වහම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා මම මේක මුලින් යම්සි මේ සූත්‍රය මම කියන්නම්. ඒකට කලබල වෙන්න එපා. මම ඊට පස්සේ මේක විග්‍රහ කරන්න මම සිංහලෙන්. එතකොට සිංහලෙන් කියනකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සිංහල කෙනෙකුට. එතකොට මේකේ තියෙනවා මෙහෙම කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතවා පුතජ්ජනා භාසති නචකෝසෝ ජානාති කනන්වා අක්කනන්වා අට්ටි මේ බික්කවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය හත මේ අට
ඉද භික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුබතබ්බ වේදිතෝ. එහෙම කියලා දැන් මේ සූත්‍රයේ තියෙනවා. එතකොට අට්ටි මේ කියන්නේ මේකෙදි 8 අවස්ථාවක් තියෙනවා කන සම්පත්තිය ලබන්න බැරි. ඒ 8 අවස්ථාවක් තියෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. එදා බුදුහාමුදුරුවෝ මේක කියන්න හේතුව තමයි යම්කිසි පිරිසක් මේ කන කිච්චෝ ලෝකෝ කියන්නේ මේ කන සම්පත්තිය කියනවා. නමුත් මේක මොකද්ද කියන එක අපිට වැටහෙන්නේ මේ අසෘතවත්, ඒ කියන්නේ බණ අහපු නැති, දහම ගැන දැනුමක් තේරුමක් නැති පුද්ගලයෝ මේ කන සම්පත්තියක් ගැන කියනවා. බුදුහාමුදුරුවෝ කන සම්පත්තිය ලබන්න ඕනලු නිවන් දකින්න නම් කියන කතාවක් කියනවා. අපිට මේක තේරෙන්නේ නැහැ කියලා මේ මිනිස්සු කියනවා. ඒ කියනකොට මේ කතාව බුදුහාමුදුරුවෝ ගාවටත් ආවා. මේක අපිට තේරුම් කරලා දෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කල්පනා කරා මේ දැන් කන සම්පත්තිය ලබන්න කියලා දෙන්නවට වැඩිය හොඳයි කන සම්පත්තිය ලබන්න බැරි පැත්ත විග්‍රහ කරන එක කියලා බුදුහාමුදුරුවෝ තීරණයක් කරා. මොකද ඒක ලේසි කෙනෙකුට. එතකොට තමන් තීරණය කරන්න පුළුවන් තමන් කන සම්පත්තිය ලැබපු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා තීරණයක් ගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා කන සම්පත්තිය ලබන්න බැරි අවස්ථා 8ක් තියෙනවා උප්පත්ති ලබනවා. ඒ තැන තමන් අද වෙනකොට ඉපදිලා ඉන්නවා නම් එයාට කන සම්පත්තිය ලබන්න බෑ. මොකද මේ කන සම්පත්තිය කියන්නේ කැපිය යුතු, කැපිය හැකි, සිතකින් ඉවත් කළ යුතු බැමි තුනක් තියෙනවා. ඒ බැමි තුනක් තියෙන බව දැකීමට කටයුතු කරන්න පුළුවන් පුද්ගලයා තමයි මේ කන සම්පත්තිය ලැබුවා කියලා කියන්නේ. එතකොට මේ බැමි තුන තමයි රාගය, දේශය, මෝහය. ඒක තමයි කපන්න ඕන බැමි තුන. එතකොට ඒ තුන බැමි තුන කපා ගන්න දහමක් අහන්න සිද්ධ වෙනවා. ඒ අහලා ඉවරලා තමයි ඒ ක්‍රමයට මේක ටිකෙන් ටික කපලා මේ හිතක උපදින දේ සම්පූර්ණයෙන්ම රාගය, දේශය, මෝහය කියන කුණු මුල් තුනම කපා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න නම් මෙන්න මේ කන සම්පත්තිය කියන එක ලබන්න ඕන. ඒකට අවස්ථා 8න් පළවෙනිම අවස්ථාව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිරේ. ඒ කියන්නේ නිරය. දැන් 4 අපායක් තියෙනවා. ඒකේ පළවෙනිම අපාය තමයි නිරය. එතකොට නිරිසත්ත්වෙක් විදිහට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ, ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මධ්‍ය මණ්ඩලයේ ඉපදිලා පතිරූප දේශයේ ඉපදිලා ධහම දේශනා කරනවා මේ මිනිසුන්ට. ඒ අවස්ථාවේ ඒ නිවන් දකින්නයි බුදුහාමුදුරුවෝ ධහම දේශනා කරන්නේ. ඒ අවස්ථාවේ නිරයේ කෙනෙක් ඉපදිලා හිටියොත්, ඒ කියන්නේ 4 අපායෙන් පළවෙනි අපාය නිරිසතෙක් විදිහට ඉපදිලා හිටියොත් එයාට කන සම්පත්තිය ලබන්න බෑ. මොකද හේතුව බුදුහාමුදුරුවෝ මේ ධහම දේශනා කරත් තමන් ඉපදිලා ඉන්නේ මේ වෙනකොට නිරේ. එතකොට මේ නිරය කියන්නේ මේ පොළොව යට සත්වයින් උපදිනවා. දැන් පොළොව මතු පිටේ ඉන්න සත්වයින් නෙවෙයි මේ කියන්නේ, පොළොව ඇතුලේ ජලය ඇතුලේ මහ මුහුදේ යටම ඉන්න සත්ව විශේෂයක්. ඒ සත්ව කොටස් පොළොවෙන් උඩට එන්න බෑ. එයාලා පොළොව යටම ඉපදිලා යටම ජීවත් වෙලා ඒ යටම මැරිලා නැවතත් උපදින්නේ ඒ තැන්වලමයි. එතකොට ඒ තමයි නිරිසත්වයා කියන්නේ. එතකොට එහෙම තැනක ඉපදිලා ඉන්නකට බුදුහාමුදුරුවෝ දහම මේ මධ්‍ය මණ්ඩලයේ ඉඳලා පතිරූප දේශයේ ඉඳලා දහම දේශනා කරත් ඒ අයට ඇහෙන්නේ නැහැ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ තියෙනවා තිරස්චීන යෝනින් උප්පන්නෝ හෝති. ඒ කියන්නේ තිරිසන් සත්වයෙක් විදිහට ඉපදිලා ඉන්නවනම් ඒ සතාටත් බැරිලු මේ දහම තේරුම් අරගෙන නිවන් දකින්න. මොකද තිරිසන් සතාටත් කන තියෙනවා, නාසය, දිව, කය ඒ ටික ඔක්කොම තියෙනවා. තියුණට මේක මෙහෙवला මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. මෙන්න මේ කියන ඔය අපි කියන තිරිසන් සත්වයකට, තිරස්චීන යෝනින්. එතකොට මේ තිරිසන් සත්වයාටත් බෑ. එතකොට බුදුහාමුදුරුවෝ දහම මේ දේශනා කරනවා පුද්ගලයින්ට ඒ අවස්ථාවේදී මෙන්න මේ තිරිසන් ලෝකේ තමන් ඉපදිලා ඉන්නවනම් එයාට ඇහෙන්නෙත් නැහැ. දැන් ඔය බල්ලෙක්, පූසෙක්, කපුටෙක්, ගැරන්ඩියෙක්, මාළුවෙක් මොනවා හෝ සතෙක් වෙලා ඉපදිලා ඉන්නවනම් ඒ සතාට මේ කියන ධර්ම තේරෙන්නේ නැහැ. ඔන්න දෙවෙනි අවස්ථාව. ඒකට තමන් තීරණය කරගන්න තමන් ඒ වගේ මිදිලාද ඉන්නේ කියන එක. මේ කියනකොට මේ අවස්ථා 8. එතකොට ඊළඟට තියෙනවා පෙත්ති විශේ උප්පන්නෝ හොති. ඒ කියන්නේ പ്രേත භූත අන්න ඒ තැනක ඉපදිලා ඉන්නවනම්
එයාටත් බෑ මනස තියුණට මෙහෙවන්න බෑ. මේ දහම අහලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නෑ මේ പ്രേත භූත කියන තැනක ඉපදිලා හිටියොත්. ඒ තුන්වෙනි අවස්ථාව. එතකොට ඊළඟට කියනවා දීර්ඝ ආයුෂ ඇති දේවනිකායක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකොට මේ දීර්ඝ නිකායවල ඇති දේවනිකායවල කියන්නේ අර අසඤ්ඤතල. ඒ කියන්නේ හතරක් තියෙනවා ආකාසානඤ්ඤායතනෙ, විඥානඤ්ඤායතනෙ, ආකින් සංඥායතනෙ, නේව සංඥා, නාසඤ්ඤායතනෙ. මෙන්න මේ කියන තැන් වලට අර අපේ හිටියනේ ආලකර කාලාම බුද්ධ කරාම පුත්ත අසිත තවුසා ඔය වගේ කට්ටිය හිටියනේ. එන්නේ ඒ වගේ අය මරණයෙන් පස්සේ උප්පත්තිය ලබන්නේ ඔන්න ඔය ආයුෂ දීර්ඝ ආයුෂ තියෙන නිකායවල වල. එතකොට ඒ තැන්වල ඉපදිලා ඉන්නවනම් ලෞතර බුදු පියාණන් වහන්සේ මේ වෙනකොට ධර්ම දේශනා කරගෙන යනවා. නමුත් ඒ අයට ඇහෙන්නේ නැහැ. එයාලා අසඤ්ඤ වෙලා. ඒකට හේතුව තමයි ඔය අනරිය භාවනා කරලා ඉවර වෙලා එයාලා ධානය වලට සමවැදිලා ධාන සෝයක් විඳිමින් ඒ තැන්වල ඉන්නවා මිසක් මේ කියන දේවල් ඇහෙන්නේ නැහැ අසඤ්ඤ වෙලා. සංඥා එන්නේ නැහැ. ඇස කන නාසය දිව කය මන කියන තැන් වලට බාහිරින් කොච්චර දේවල් කෑ ගහලා කිව්වත් ඒවා ඇහෙන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ. ඒක නිසා ඒ තැන ඉපදිලා ඉන්නවා නම් එයාටත් බෑ. ඊළඟට කියනවා ඊළඟ අවස්ථාව තමයි ඊළඟට තියෙන අවස්ථාව ටික තමයි වැදගත්. එතන තමයි තියෙන්නේ දැන් මිනිස්සෙක් වෙලා ඉපදිනවා දැන්. දැන් අතන ඇවිල්ලා මනුස්සත්වයක් වෙලා ඉපදිලා නෙවෙයි තියෙන්නේ නිරයයි පෙත්ති විෂයයි තිරස්චීනෝනි ඊට පස්සේ දීර්ඝ ආයුෂ ඇති දේවනිකා මේවා මේ තැන් සාමාන්‍ය මිනිස්සයෝ නෙවෙයි මේ. එතකොට මිනිස්සෙක් වෙලා ඉපදුනත් බැරි අවස්ථා හතරක් තව කියලා තියෙනවා. අන්න ඒ හතර තමයි වැදගත් වෙන්නේ අද මිනිස්සයෝ විදිහට අපි ඉපදිලා ඉදී. අන්න ඒ ටික තමයි ඒ ටික දිවෙන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා ගති නැති කෙනෙක් නම්. ඒ කියන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන්නේ සිව්වන පිරිස. ඒ කියන්නේ බික්කු කියන්නේ භව කය කරන්න භව රාග භව දේශ භව මෝහ භව කපා ඉවත් කරන්න බුදුන්ගෙන් බණ අහලා මේ කපන ක්‍රමේ දන්නේ නැති කෙනාට කියනවා බික්කු ගතියක් නැහැ. බික්කුණී ගතියක් නැහැ. එතකොට මේ බික්කු බික්කුණී උපාසක උපාසිකා උපාසක උපාසිකා කියන්නේ මේ ආසව කියන්නේ සතර කමඨහන් තුලින් තමන්ගේ හිතේ උපදින ආසව පොදිය කපා ඉවත් කරගන්න දන්නේ නැහැ. දහම් දැනුමක් නැහැ. නමුත් යම් යම් දේවල් හොඳ යහපත් නිවැරදි කියලා කියන වැඩපිළිවෙලක් ඉතින් කරගෙන යනවා. මේ දහම නෙවෙයි ඒක මේ ආගමක් අනුව මේ පැවැත්ම තුල යහපත් විදිහට සසර පවත්වාගෙන යන්න යම් යම් දේවල් පින්කම් කරලා ඒවම ඉතින් කරගෙන ඒ වගේ පැත්තක් කරගෙන යනවා. නමුත් එතන භවකය කරන්න ආසව කපා ඉවත් කරන්න කටයුත්තක් කරන්නේ නැහැ. එයා දන්නේ නැහැ. නමුත් මම ඒ ටික දැන් මෙතන මුලින් විග්‍රහ කරන්නේ නැහැ. එතන සතර කමඨාන් විග්‍රහ කරන වෙලාවට තමයි මට මේ ටික විග්‍රහ කරන්න වෙන්නේ. මේ නැත්තම් මේ කතාව ගොඩාක් දුර යන නිසා. එතකොට ඔබට දැන් තීරණයක් ගන්න පුළුවන්. ඇත්තටම අපි මේ කියන රාග දේශ මොහ කපා ඉවත් කරන ක්‍රමේ අපි ඉගෙනගෙනද ඉන්නේ. එහෙම නැත්තම් වෙන දෙයක්ද මේ කරගෙන යන්නේ. ඒ කියන්නේ පින්කම් කරනවා නම් දැන් මේකේ තියෙනවා පින්කම් කරන එක නරක නෑ. නමුත් ඒ හොඳ වැඩ කරන එක නරක නෑ. නමුත් ඒක තියෙන්නේ පුණ්‍ය පැත්තට, පින් පැත්තට. ඒ කියන්නේ ඒව පටිසන්ධිනවා. ඒ කියන්නේ හොඳ තැනක උපදින්න, දිව්‍ය ලෝකවල උපදින්න, නැවත මනුස්ස ලෝකවල උපදින්න. ඒක ඒ වගේ කටයුතු වටිනවා. නමුත් දැන් මේ මොහොතේ ඔබ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නේ. එහෙනම් තවදුරටත් ඒවද කරන්න ඕනේ මේ ඉපදිච්ච මේ වෙලාවේ මේ කුණු මුල් තුන ඉවත් කරන ක්‍රමේ නෙවෙයිද ඉගෙන ගන්න වෙන්නේ. ඔන්න ඔතනයි හිතන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා මිත්‍යා දෘෂ්ටික විපරීත දසන. ඊළඟ එක තමයි මිත්‍යා දෘෂ්ටිකව උපදින එක. ඒ කියන්නේ ඉපදිලා ඉන්නවා. නමුත් එයා ගාව තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් විපරීත දසනයක්. එතකොට ඒ தත්ත්වය තමයි ඊළඟට මේ අක්කනෝ අසමයෝ වෙන්නේ. කියන්නේ නිවනට සමත් නැහැ අසමත් කියන තැනටපත් වෙන්නේ. එයා තමයි මේ මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දර්ශනෝ කිව්වේ. ඒකෙදි කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එතනදි කියනවා මේ දැන් අපි දානයක් දුන්නොත් ඒකට ප්‍රතිඵලයක් නැහැ. ඔය මේ මව නැහැ, පියා නැහැ. ඒ කියන්නේ පියාට සැලකුවත් එකයි නැතත් එකයි. තාත්තට ඒ කට්ටියට සැලකුවත් නැතත් අපි ඉන්නවා දැන් ලෝකේ. අපි දැන් මැරිලා යන තැනක් එහෙම එකකුත් නැහැ. කියලා මේ අපි ඉන්නකම් කාලා බීලා හොඳට ඉන්න ඕන. ඒක තමයි මේ මිනිස්සුયો දැන් ඒක තමයි කරන්න ඕනන්නේ. උතනින් එහා දේවල් ඕවා බොරු. ඔය නිවන කියලා ඒ වගේ දේවල් නැහැ. සමන කියන්නේ බ්‍රාහ්මණ තත්ත්වේ එහෙම කෙනෙක් නැහැ. සමන බ්‍රාහ්මණෝ කියන්නේ එහෙම කවුරුවත් නැහැ. අපි කෑවා බීවා ජොලිය හිටියා මැරිලා ගියා. කියන අන්න මේ වගේ අදහසක කවුරු හරි ඉන්නවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් අක්කනෝ අසමයෝ. ඒ කියන්නේ නිවනට සමත් නැහැ. කන සම්පත්තිය ලබන්න බැරි පුද්ගලයෙක් තමයි එයා.
ඒක තමයි එතනදි විග්‍රහ. ඊළඟට මේ සුභාසිතය දුබ්බාසිතය මේක හරියටම සුභාසිතය මොකක්ද දුබ්බාසිතය මොකක්ද කියලා මෙහෙම දන්නේ නැතුව තමන් එදිනදා වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට ඒ කට්ටිය කිසිම එකේ හරයක් තේරුමක් දන්නේ නැහැ. දන්නේ නැතුව මේක තමයි කළ යුත්තේ. මල් පූජා කරනවා, ගාථා කියනවා, සීල් සමාදන් වෙනවා. සාමාන්‍යයෙන් ඔය පෙරහැරවල් අරවා මේවා මේ නිකන් මේ එහෙම යහපත් ඒ වගේ කටයුතු ටිකක් කරගෙන යනවා. නමුත් මේකේ තමන්ට සුභාසිත පැත්ත කොහොමද දුබ්බාසිත පැත්ත මොකක්ද කියලා වර වෙලා තමන් ගවේෂණයක් කරගන්නේ නැහැ. අර රැල්ලට කරගෙන යනවා වගේ මේක කරගෙන යනවා. දැන් මේවා මෙහෙම කියනකොට කෙනෙක් මේ කේන්ති ගන්න නෙවෙයි තියෙන්නේ. තමන්ගේ මනස මෙහෙवला මේවා ක්‍රියාත්මක කරගෙන යන්න. එතකොට තමන්ට තේරෙනවනේ. දැන් මේ හොඳ වැඩ කරපුවාම උප්පත්තිය හොඳ තැනක තියෙනවා. නරක වැඩ කරොත් නරක තැන උප්පත්තිය තමන්ට ලැබෙනවා. මේ කියලා තමන් හොඳටම දැන් කියන ඔය බණ කියන කතාවලිනුත් ඒ වගේනුත් තමන්ට ඒවා අවබෝධයක් මේ වෙනකොට තියෙනවනේ. එතකොට තමන් හිතනවා නම් මේ ගාථා ටික කියලා පිරිත් කියලා මේ බුදුන් දේශනා කරපු දේවල් තමයි මේවා කියලා බුදුහාමුදුරන්ට වැඳලා පිළිම වලට වැඳලා ඔක්කොම කරගෙන යනකොට හිත යම් කිසි පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම තමයි අපි කළ යුතු දේ කියලා සිතුවිල්ලක් තමන් හදාගෙන එහෙම යනවා. හැබැයි අවසානට කියනවා නිවන් සැප ලැබේවා කියලා. නමුත් ඒක එහෙම ලැබෙන්නේ නැහනේ. මොකද හේතුව මේ පින්කම් කරලා ඒවම කරපු දේවල් ඒ පින තමන් උපාදානය කරගත්තාම එතනදි වෙන්නේ ඒ පිනට සරිලන තැනක උප්පත්තියක් ලබනවා. හැබැයි ඒක අපිට 100%ක් කියන්න බෑ. මොකද මරණ මොහොතේ කියන්නේ චුතිය සිද්ධ වෙන වෙලාවේ සිතට පහළ වෙන චුතිසිතට පහළ වෙන සිතුවිල්ල අනුව තමයි ඊළඟ උප්පත්තියක් අපිට හැදෙන්නේ. එතකොට ඒ කොහොම වුණත් අර කරන හොඳ යහපත් නිවැරදි වැඩවලින් තමන්ගේ හිතේ ඇති වෙන යම්කිසි පැහැදීමක් උඩ ඒක තමයි පින කියන්නේ. එතකොට ඒක තුල තමන්ට උපතක් තමයි එතනදී ලැබෙන්නේ. එතකොට නරක වැඩ කරලා සාමාන්‍ය ද්වේෂයෙන් රාගයෙන් කටයුතු කරලා යම් යම් වැරදි ක්‍රියාමාර්ග කරපුවාම එයාට ලැබෙන්නේ මේ සතර අපාගත සත්වයක් විදියට. හැබැයි ওই දෙකේම තියෙන්නේ උප්පත්ති දෙකක්. එතකොට බුදුන් පෙන්නපු නිවන ওই දෙකේම නැහැ. එහෙනම් අපි මේ දේශනා මේවා කරගෙන යන්නේ නිවන කියන දේ මොකද්ද කියන එක අවබෝධයක් ලබා ගැනීම සඳහා. එතකොට මේ අක්කන සූත්‍රයේදීත් මේ ටික මේ කියන්නේ Tamanට යම්කිසි අවබෝධයක් ගන්න. එතකොට මේකෙදි තර්ක කර කර ඉන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කරන්න ඒක ගැටලුවක් නෑ. ඒක මට නෙවෙයි හානිය වෙන්නේ. ඒක Tamanටමයි. යම්කිසි මේ කියන කරුණවලදී යම්කිසි දෙයක් Tamanට තමා තුලින් දැකලා මතු කරගන්න පුළුවන් නම් ඒකයි මෙන්න මේ වෙලාවේදී කරගන්න ඕනන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා මේ වෙලාවේ ඉන්නවනේ. එතකොට තමන්ට නිවැරදි තැන ඉපදිලා ඉන්නවද නැද්ද කියලා පෙන්වන්න තමයි මම මුලින් මගේ වීඩියෝ මාලාවක් කරගෙන ගියේ. එතකොට මේ රට මොකද්ද කියන තැන. එතකොට බුදුන් දහම දේශනා කරලා තියෙනවා. එතකොට නියම තැනකත් ඉපදිලා ඉන්නවා. මොකද අද සිංහල දන්න නිසානේ මේ ටික මේ මම සිංහලෙන් මේ ටික කියන්නේ. එතකොට ඒක අහන්නේ සිංහල දන්න කෙනෙක්නේ. එතකොට වෙන භාෂාවකින් මේ ධම කියා දෙන්නේ නැහැ කියන එකත් හොඳටම ඔයාලා දන්නවනේ. එතකොට අද ඔබ සිංහල වෙලත් ඉපදිලා ඉන්නවනම් manussත්ත්ව ප්‍රතිලාභයකුත් ලබලා තියෙනවනම් නිවැරදි දහමකුත් ලැබිලා තියෙනවනම් ඔබට තියෙන්නේ දැන් මේ මනස මෙහෙवला මේ කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් ඇතුව තමා තුලින් මේක දැක ගන්න. මොකද මට කරන්න පුළුවන් මේ ශබ්දය දෙන එක විතරයි. මේ වචන ටිකක මේ මාගදී භාෂාව තේරුම් ගන්න බැරි නිසා මේ තේරුම් ගත්ත ටික මම සිංහලෙන් කියලා දෙනවා. එතකොට මේ සිංහල දන්න කෙනෙකුට මේක ඇහෙනවා. ඇහෙනකොට තමන් මෙච්චර කාලයක් කටපාඩම් කරගෙන ආපු ඉගෙනගත්ත දේවල් මොහොතකට පැත්තකින් තියලා මෙන්න මේ මම කියන කරුණු ටික මෙනෙහි කරන්න. ඒක කරලා දෙන්න බෑ අපිට. ඒක කරගන්න ඕනේ තමයි. එතකොට මේ ටික කරගෙන යනකොට තමන්ට වැටහෙනවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක. ඒක තමයි ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ තමන් මේක මං කියපු දේ අහගත්තා අහගෙන හැබැයි මේක තමා තුලින් දැක්කා. අන්න ඒ දේ තමයි හරි වෙන්නේ. එහෙම නැතුව මං කියන එක කටපාඩම් කරලා වැඩක් නැහැ. එතකොට මේක කියා දෙන මට කරුණම්බු දීලා කතා කරලා වැඩකුත් නැහැ. මේකෙදි කළ යුතු දේ තමයි මේ කොහෙන් හෝ Tamanට දැන් ශබ්දයක් ඇහෙනවා. ඒක සෝත කියන්නේ කන. මේ කනට ඇහෙනවා. ඒ ඇහෙන දේෙන් Taman පන්නරයක් ගන්න ඕන. සෝතාපන්න පන්නරයක් ගන්න ඕන. ඒ පන්නරයක් අරගත්තාම මේ පන්නරය තමයි Tamanට නිවන කරා අරගෙන යන්න තියෙන්නේ. ඒක කරන්න බෑ මේක දේශනා කරන මට. එතකොට මේ සෝතාපන්න වෙන්න වෙන්නේ තමන්. ඒ පන්න වෙන්න තමයි මේ දේවල් මේ සිංහලෙන් කියන්නේ. එතකොට අද ඇත්තටම දැන් ඔබ නිවැරදි තැනක ඉපදිලාද කියන එක දැන් ඔබට තේරෙනවනේ මේක ඉංග්‍රීසියෙන් නෙවෙයි මම කියන්නේ. දෙමළෙන් නෙවෙයි කියන්නේ. වෙනත් භාෂාවකින් නෙවෙයි.
එහෙනම් Taman නිවැරදි තැනක ඉපදිලා ඉන්නවා. මේ නිවැරදි දහමකුත් ඇහෙනවා කනට. මේක නිවැරදි කියලා තේරුම් ගන්න පුළුවන් Taman මේක මෙහෙවන්න ඕන. මෙහෙवला බලන්න ඕන. එතකොට තමයි තමා තුලින් මේක දකින්නේ. මෙන්න මේ ටික මුලින් මම මේ කරන සම්පත්තිය Taman ලබලා ඉන්නවද කියන එක ඔබලට දැන් මේ තීරණයක් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රතිරූප දේශයේ මධ්‍ය මණ්ඩලයේ ඉපදිලා හිටියත් තමන් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබලා සිටියත් හැබැයි අබුද්ධෝත්පාද කාලයක ඔබ ඉපදුනොත් ඔබට නිවන හොයාගන්න බෑ. මොකද බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕන නිවන හොයාගන්න නම්. ඒකට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ නිවැරදි ධහම විග්‍රහ කරලා දෙන කාලයක් වෙන්න ඕන. ඒකට ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමානවම ඉන්න ඕන කියන එක නෙවෙයි මෙතනදී කියන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉඳලා ධහම දේශනා කරා. ඒ අවබෝධ කරගත්ත අරහතුන් වහන්සේලා හිටියා. ඒ අරහතුන් වහන්සේලාත් ඒ දේශනා කරන්නේ ධහමම තමයි. එතකොට ආර්ය ශ්‍රාවකයෝ කියන අය සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ඵල දක්වා ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයින් දේශනා කරන්නේ එකම ධර්මයක්. නමුත් ශෛලිය වෙනස් වෙන්න පුළුවන්. මේක විග්‍රහ කරලා දෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම ධර්මයක් කියන්නේ. ඒක වරදින්න විදියක් නැහැ. ඒක නිසා මේ කියන දේවල් හොඳට අවධානයෙන් අහගෙන මෙනෙහි කරලා බලන්න. මේක වරදක් වෙන්නේ නැහැ. දැනට හැබැයි වරදක් වෙලා තියෙන්නේ අද මේ දහම යටපත් වෙලා තියෙනවා. ඒක තමයි මේක යටපත් වෙලා දැන් ගොඩක් කල් තියුණා. මේ දහම. ඒ යටපත් වෙලා තියෙන කාලයක තමයි අපි වඳිනවා, පුදනවා, යදිනවා, පතනවා. මෙන්න මේ වගේ වැඩපිළිවෙල අපි කරගෙන යහපත් පිටට පේන්නේ, බාහිරට පේන්නේ යහපත් වැඩ තමයි මේවා. නමුත් මේවා ආගම්. එතකොට බුදු කෙනෙක් නැති කාලයක තමයි බුදුදහම නැති කාලයක තමයි මෙන්න මේ ආගම කියන දේවල් මතුවලා එන්නේ. එතකොට ඒ ආගම තුල නිවන් දකින්න බෑ. නමුත් නිවන් දකින්න දහම එනකන් මිනිස්සෙක් විදිහට මේ ටික රැකගෙන යන්න ඕන නිසා තමයි මේ ආගම අදහන්නේ. ඒ ආගම බුද්ධ ආගමද, ක්‍රිස්තියානි ආගමද මේ එහෙම ආගම් ભેදයක් ඇති කරගන්න එපා. යහපත් වැඩනේ. ඒ යහපත් දේවල් කරගෙන යන්නේ මිනිස්සුයෝනේ. දැන් අනික් සත්තුන්ට ඒක කරන්න බෑ. මිනිස්සුයෝ විදිහට ඒ මනුස්සත්වයක් විදිහට දිගටම යනවා. ඇයි යන්නේ? යන්නේ අපි නිවන හොයාගෙන. ඒ යනකම් අපිට මිනිස්සෙක් විදිහට මේ කූඩුව තියාගන්න ඕන නිසා තමයි මේ දේවල් කරගෙන යන්නේ. නමුත් අද අපිට මනුස්ස කූඩුව ලැබිච්ච වෙලාවේ නිවැරදි දහම ලැබුණා නම් මෙන්න මේ දහම පොඩ්ඩක් අපි බලන්න ඕන. ඒ බලපුවාම තමයි අන්න නිවනට මේ මාර්ගය ටික ටික පෑදෙන්නේ. එතන තමයි අරිය පරීක්ෂණය. ඒ අරිය පරීක්ෂණය කියන්නේ අරිය කියන්නේ මේ රිය කියන්නේ ගමනක් යනවනේ රිය. රියෙන් ගමනක් යනවා. ඒ රිය ගමන නවත්තන්න තමයි අරිය වෙන්න ඕනන්නේ. ඒ කියන්නේ රිය ගමන නවත්තන්න. ඒ නවත්තන ක්‍රමවේදය තමයි බුදුදහම තුල තියෙන්නේ. එතකොට ඒ දහම තුල රාග දේශ මොහ කියන කුණු මුල් තුනක් තියෙනවා. මේ කුණු මුල් තුන කපා ඉවත් කරන්න ඕන. ඒ කපා ඉවත් කරන ක්‍රමවේදය තමයි දහම තුලින් කියා දෙන්නේ. ඒකට තමයි සතර කමඨහන් අපිට කියා දීලා තියෙන්නේ. මම ඒක නිසා මම මේ මූලික දැනුමක් අරන් දෙන්න තමයි මේ මූලික මගේ මේ මූලික දේශනාවේදී මම මේ කරන්නේ. එතකොට මේක මම සිංහලෙන් කරන්නේ කෙනෙකුට තේරෙන්න ඕන නිසා. මෙතනදිත් තමන් මං කෙරෙහි මේක තේරුම් නැතුව හෝ තමන් ඉගෙනගත්ත දේවල් ඊට වැඩිය ලොකුයි කියලා හිතෙන අය මාත් එක්ක දේශයෙන් කටයුතු කරනවා. ඒ ඇවිල්ලා දහම නොදන්නාකම නිසා. එතන තියෙන්නේ අර රාග, දේශ, මෝහ කියන කුණුමුල් තුන නිසා මාන, දිට්ඨි, අවිද්‍යාව කියන පపంచ ධර්ම තුලින් නැවතත් එයා නිවන වහගන්න එක කරන්නේ. මොකද හේතුව මේක දේශනා කරන මෙයාට වැඩිය මම යමක් දන්නවා. මොකද මම අහවල් සූත්‍ර මම මෙච්චර වෙනකොට 18000ක් කියවලා තියෙනවා. මට කටපාඩමින් කියවන්න පුළුවන්. මම මෙච්චර තැනකට ගිහිල්ලා ඉන්නවා. මම මේ වගේ මහාචාර්ය කෙනෙක් කියලා මෙන්න මේ වගේ මානයක් හදා ගන්නවා. අන්න ඒ කෙනාට අමාරුයි. දැන් අද බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා නම් දහම දේශනා කරනකොට නමුත් තමන් අර වගේ දෙයකට ඇබ්බැහි වෙලා ඒ තුලම ඉන්නවනම් මේ බුදුන් කියන කෙනා හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න බෑ. එයා කියන දෙයට තමන් ඉගෙන ගත්ත දේ ගැලපෙන්නේ නැහැ. එතකොට තමන් බලනවා මේ බුදු කෙනෙක් කියන දේ තමන් කියන දෙයට ගැලපෙන්නේ නැති නිසා මෙයා බුදු නෙවෙයි කියලා. මෙයා දැන් මෛත්‍රී බුදු වෙලා ධර්මයේ දේශනා කරන්න මේ රට තුල දේශනා කරන්න ගත්තොත් අන්න අර සිතුවිල්ලේ ඉන්න කෙනාට බෑ කවදාකවත් මෛත්‍රී බුදුන් හඳුනා ගන්න. මොකද එයාගේ දහම ගැලපෙන්නේ නැහැ අතෙන්ට. පෙර අහපු නැති එකක් මේ කියන්නේ. අන්න ඒක නිසා මේ අර බුදුහාමුදුරුවෝ කිව්වා මං කියනවට මේව පිළිගන්න එපා. මේක හැබැයි අහලා තමන්ගේ මනස මෙහෙවලා තමා තුලින් මේක දකින්න. අන්න ඒව තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඉතින් ඒ තැනට එන්න මම මුලින් මේ ටික මේ ගොඩක්ම මේ සැහැල්ලුවෙන් තේරෙන විදිහට තේරෙන සිංහලෙන් මේ කියාගෙන මම යනවා. එතකොට ඉස්සරහදී මම කළ යුතු කරුණු මොනවද? නොකළ යුතු කරුණු මොනවද? මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ අපිට නිවන් දකින්න නම් අපි මොකද්ද මේ
කර්මයක් උරුම කරගත්තා කියලා කියන්නේ ඉස්සරහට මේ ගමන අපි ඇයි මෙරි මෙරි ඉපදී ඉපදී යන්නේ මේ කරුණු ඔබට තේරෙන සිංහලෙන් මම කියනවා ඉදිරියේදී. ඒක නිසා මේ මූලික ආරම්භයක් ගන්න ඕන නිසා තමයි මම මේ ටික මේ ආකාරයෙන් කියලා දෙන්නේ. දැන් මේකෙන් මම මෙතනදී මේ වීඩියෝ එක මෙතනින් එහාට මම කරගෙන යන්නේ නැහැ. දැන් මේක හොඳින් අහගෙන හිටියානම් දැන් ඔබට ඔබේ යම්කිසි සිතේ යම්කිසි පැහැදීමක් ඇති වුණා නම් අන්නේ පැහැදීම ඇති වෙච්ච මේ වෙලාවේ ඔබ නමින් මිය පරලෝක ගිය තමන්ගේ ඥාති හිතවත්තු කට්ටිය ඉන්න පුළුවන් මේ පිරිසුදු වෙච්ච මේ වෙලාවේ හිත පිරිසුදු වෙච්ච මේ වෙලාවේ ඔබ අදිෂ්ඨානයක් ඇතිකරන්න ඒ තමන්ගෙන් පින් බලාපොරොත්තු වෙන ඥාති හිතවත්තු මේ මොහොතේ ඉන්නවා ඒ අයටත් මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා මේ පින ලබාගෙන ඒ අයත් ඔය ඉන්න දුක්ඛිත තැනින් මිදී නිදහස් වෙලා මේ නිවැරදි සිරි සද්ධර්මය අහලා සසර දුකෙන් මිදී නිදහස් වීමටම මේ පින උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා තමන් පිරිසුදු සිතින් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ ඇති කරගුවාම ඒ අය එතනින් මිදී නිදහස් වෙනවා. ඒ අයට ඔබ ණයක් වෙලා තියෙනවා නම් ඒ ණයනුත් ඔබ එයාගෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි මේ කැපකොට පින් අනුමෝදන් කිරීම කරන්නේ. එතකොට ඒ විදිහට තමන්ගේ හිතේ ශක්තියක් ඇති කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒක තමන්ගේ නිවනටත් මේක උපකාරයක් වෙනවා. ඒක හේතුවක් වෙනවා. ඒ විදිහට ඒක කරගන්න මමත් මේ මොහොතේ මගේ ඥාතීන් ඉන්නවා මේ මොහොතේ ඒ අයටත් මම මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි මේ පින ලබාගෙන සසර දුකින් මිදී නිදහස් වීමටම මේ පින උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා මගේ දේශනාව මෙතනදී මම අවසන් කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි